මේ අපේ Arduino එක්ක LCD display එකක් interface කරන හැටි කියලා දෙන තුන්වෙනි වීඩියෝ එක. playlist එකේ ගත්තොත් එහෙම අපි අන්තිමට හතරවෙනි වීඩියෝ එකේදී කතා කරා කොහොමද LCD display එකක් සම්බන්ධ කරලා සහ ultrasonic sensor එකක් connect කරලා ultrasonic sensor එකේ read කරන value එක LCD display එකේ පෙන්වන විදිය මම කෝඩ් එකත් එක්ක පැහැදිලි කරා. ඒකේ අන්තිමට අපි කිව්වා මේකේ තියෙන ගැටලුවක් මෙන්න මේ විදිහට LCD එකක් පාවිච්චි කරද්දී අර connections ප්‍රමාණය වැඩි එක. ඒ කියන්නේ Arduino board එකට සම්බන්ධ වෙන connection ප්‍රමාණය වැඩි එක. අපිට තව සමහර ලාවට sensors එහෙම පාවිච්චි කරනවා නම් තව LED එහෙම අපි දානවා නම් මොනවා හරි indicators විදියට ඉතින් ඒ වගේ අවස්ථාවක මේ pins මදි වෙන්න පුළුවන්. සහ මේ ගොඩාක් wires ගොඩක් තියෙද්දි අපිට වැඩ කරන්නදිත් කරදරයි. ඉතින් ඒකට ඔප්ෂන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අද මම කියලා දෙන්න හිතුවේ කොහොමද ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ සහ ඒ පිළිබඳව විස්තරය තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ වැඩේ කරන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ LCD එකට කනෙක්ට් කරන්න device එකක්. අපි මේකට මේ සාමාන්‍යයෙන් කියනවා මේ LCD I2C backpack module කියලා. නැත්නම් LCD I2C module කියලා කියන්නේ මේකටම තමයි මෙන්න මේ ක්‍රමයට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. wiring එක. මේ module එකේ පිටාම් පොඩි එකක් LCD එකට වැඩිය පොඩි module එකක් තමයි. මෙන්න මේ විදිහට තමයි අපි ගොඩක් දුරට මේ backpack module කියලා කියන්නේ. මේක LCD එකට පිටිපස්සෙන් තමයි තියෙන්නේ. අනිත් එක මෙන්න මේ පැත්තේ තියෙන මේ pins ටික අපි LCD එකට අදාළ pins අර සිදුරු දාසයට දාලා මේ පැත්තෙන් සම්බන්ධ කරා අපිට කරදරයක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් EM වලින් පාසා. මේ තියෙන්නේ අපි සම්බන්ධ කරන backpack module එකේ ෆොටෝ එකක්. මෙන්න මේ අග්‍ර ටික තමයි LCD එකට සම්බන්ධ වෙන්නේ. මෙතන ඔයගොල්ලෝ ගණන් කරලා බලුවොත් pins 16ක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ මෙතෙන්දී අපිට මේ මොඩියුල් එකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ පොටෙන්ෂියෝමීටර් එකක්. මේකෙන් අපිට කන්ට්‍රාස්ට් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට කෝඩ් එකෙන් කන්ට්‍රෝල් කරන්න ඕන නම් බෑක් ලයිට් එක අපි වෙන මේ ජම්පර් එක සම්බන්ධ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට අපි මේ ජම්පර් එක සම්බන්ධ කරගෙන තමයි වැඩ කරන්නේ. ඊළඟ මෙතන පවර් ඉන්ඩිකේටර් LED එකක් තියෙනවා රතු පාට. මේකට පවර් එනවා නම් මේ මොඩියුල් එකට පවර් එනවා නම් වෙනම මේක රතු පාට වෙලා වෙන මේ LED එකේ අපිට ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම තමයි මේක බලන්න මේ ටිකට අමතරව අපි Arduino එකට සම්බන්ධ කරන්න ඕන මෙන්න මේ pins ටික. මෙතන ground pin එක VCC pin එක තව pins දෙකක් තියෙනවා SDA සහ SCL කියලා. හරි ඊළඟට මම මේ I2C කියන්නේ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් I2C කියලා කියන්නේ මේ මෙන්න මේ වචන ටිකේ එකතුව. ඒ කියන්නේ integrated circuit කියන එක තමයි I2C කියලා කියන්නේ. මේක serial communication protocol එකක් කියලා කියනවා. ඒ කියන්නේ serial data මේ යවන්න පාවිච්චි කරන protocol එකක් නැත්නම් නියමාවලියක් කියලා කියනවා. ඒ කියන්නේ මේක මේ සාමාන්‍යයෙන් device දෙකක් අතරේ හරි circuit දෙකක් අතරේ හරි data මාරු කරගන්න පාවිච්චි කරන ක්‍රමවේදයක්. දැන් මේ වගේ තව එකක් තියෙනවා SPI කියලා මෙතඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් තව ගොඩක් තියෙනවා. මේකෙදි wires දෙකක් පාවිච්චි කරනවා SDA සහ SCL කියලා. SDA කියන line එකේ තමයි data යවන්නේ. SCL කියලා කියන්නේ clock signal එකක් තමයි ඒකෙදි යවන්නේ. මේ I2C වල වැදගත්කම තමයි අපිට පුළුවන් මේ එකම wire දෙකේ දැන් අපි හිතමු ඩිස්ප්ලේ එකට අවිල්ලා තියෙන්නේ මේ වයර් දෙකනේ SDA සහ SCL. ඒ වයර් දෙකට තව I2C device එකක් සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු එක් ප්‍රොජෙක්ට් එකකදී I2C device කීපයක් තියෙනවා කියලා. එතකොට අපි කරන්නේ අර එකම බස් ලයින් එකේ තමයි. ඒ කියන්නේ එකම ලයින් එකේ තමයි අපි අර උපකරණ ටික ඔක්කොම සම්බන්ධ කරන්නේ මේ වයර් දෙකටමයි. සාමාන්‍යයෙන් මම එහෙම පාවිච්චි කරලා තියෙන ප්‍රොජෙක්ට් එකකදී උපකරණ පහක් විතර I2C device පහක් විතර සම්බන්ධ කරලා ගැටලුවක් නැතුව වෙන වෙනම ලස්සන device ටික වැඩ කරා. ඊට වඩා සම්බන්ධ කරලා අත්දැකීම් තියෙන අය පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්ද එහෙම කියලා. සහ ගැටලුව ආව නම් ඒවත් පොඩ්ඩක් අපි ඩිස්කස් කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ. මේක ඩෙවලොප් කරලා තියෙන ඉස්සෙල්ලාම Philips කියන කම්පැනි එකෙන් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මාස්ටර් ස්ලේව් ආකිටෙක්චර් කරනවා වැඩ කරනවා කියලා කියන්නේ. මේක වැඩ කරන විදිය ගත්තොත් එහෙම
මේ මෙන්න මේ slave devices දැන් මෙතෙන්දී ඇත්තටම Arduino එක තමයි master device එක විදියට වැඩ කරන්නේ. අපි මේ කරන එකේදී slave device එක විදියට වැඩ කරන්නේ display එක LCD එක. එතකොට slave devices වලට 7 bit හරි එහෙම නැත්නම් 10 bit හරි address එකක් තියෙනවා. වෙන වැදගත් කතන්දර. ඒ කියන්නේ I2C device වලට අපි දැනගමු මෙච්චර බර වචන දාලා මේක තේරුම් නොගත්තට අපි මතක තියාගමු I2C device එකකට address එකක් තියෙනවා. ඒතකොට දැන් මම කලින් කිව්වනේ උපකරණ කීපයක් අඳුර සම්බන්ධ කරන්න පුළුවන් කියලා. එතකොට ඒ උපකරණ වෙන වෙනම අඳුරගන්නේ මෙන්න මේ address එකෙන් කියලා මතක තියාගන්න. හරි මේ තියෙන්නේ මම අර කලින් වීඩියෝ එකේදී පාවිච්චි කරපු සර්කිට් එක සහ කෝඩ් එක මම මේකෙදී වෙනස් කරේ අර කලින් තිබ්බ LCD එක මම අයින් කරා. ඔයගොල්ලෝ මතක ඇති වීඩියෝ එකේ මුලිනුත් පෙන්නුවා LCD එක මම wire connection එකත් එක්ක අයින් කරා. මේ කෝඩ් එක වෙනස් කරේ නෑ. කලින් LCD එකට දාපු කෝඩ් එකමයි මේ තියෙන්නේ. මොකද මම මෙතෙන්දී වෙනස් වෙන්න ඕන තැන කලින් කෝඩ් එකට සාපේක්ෂව වෙනස් වෙන්න ඕන තැන් ටික හරියට පැහැදිලි කරගත්තාම හරි. එතකොට ඔයගොල්ලන්ට ක්‍රම දෙකටම LCD පාවිච්චි කරද්දී ගැටලුවක් නෑ. හරි මේකෙදි මම ඇඩ් කරගන්නවා ඩිස්ප්ලේ වල මෙන්න මේ I2C කියන එක. LCD I2C. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති LCD එක ඇඩ් කරගත්තට පස්සේ අපිට මෙතෙන්දී මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේ මොඩියුල් එකත් ඇතුළත්ව. හරිද? සිමියුලේෂන් එකේදී මේ මොඩියුල් එක පෙන්වන්නේ නැහැ. මොඩියුල් එකත් ඇතුළත්ව තමයි මේ තියෙන්නේ. ඒතර මේකෙත් ග්‍රවුන්ඩ් පින් එක අපි සම්බන්ධ කරනවා Arduino එකේ ග්‍රවුන්ඩ් එකට. ඒ වගේම තමයි VCC පින් එක සම්බන්ධ කරනවා Arduino එකේ VCC පින් එකකට 5 volt වලට. හරි. ඊළඟට වැදගත් දේ තමයි දැන් මෙන්න මේ Arduino එකේ කොහෙද මේ SDA සහ SCL pins තියෙන්නේ කියන එක. මේ pins දෙක. හරි මේ තියෙන්නේ Arduino Uno board එකක SCL සහ SDA pins තියෙන විදිය. ඒ කියන්නේ SDA කියලා කියන්නේ A4 pin එක, SCL කියලා කියන්නේ A5 කියන pin එක. මේක බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ඔයගොල්ලන්ට SDA සහ SCL pins අදාළ බෝඩ් එකේ හැටියට අපිට හොයාගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට තමයි දැන් වයරින් එක වෙනස් වෙන්න ඕනේ. SDA pin එක A4 වලට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට SCL කියන pin එක A5 වලට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වයරින් එක වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඩිජිටල් pins සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට තව මේකට උපකරණ සම්බන්ධ කරන්න ඕන නම් සම්බන්ධ කරගන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟට මේ කෝඩ් එක වෙනස් කරන්නේ කොහොමද කියලා. මොකද මේ කලින් අපි දාපු කෝඩ් එක මේකට හරියන්නේ නැහැ. මෙන්න මේ ලයිබ්‍රරි එක දැන් අපිට ප්‍රයෝජනවත් නැහැ. ඒ කියන්නේ liquid crystal කියන ලයිබ්‍රරි එක නෙමෙයි මෙතෙන්ට ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතෙන්දී අපි හදපු ඔබ්ජෙක්ට් එකත් දැන් වැඩක් නැහැ. මම ඒකත් අයින් කරලා දානවා. හරිද? මෙන්න මෙතන තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ. මේකට පාවිච්චි කරන ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒ ලයිබ්‍රරි එකේ නම තමයි liquid crystal I2C කියලා කියන්නේ. අපි සර්ච් කරලා බලමු. ඔව් මෙන්න මේ ලයිබ්‍රරි එක liquid crystal I2C. හරි අපි කෝඩ් එකේ උඩින්ම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා මේ wire.h කියන ලයිබ්‍රරි එකයි ඊළඟට liquid crystal I2C.h කියන ලයිබ්‍රරි එකයි. මේ distance sensor කියලා කියන්නේ අපි අර කලින් ultrasonic sensor එකත් එක්ක වැඩ කරන්න පාවිච්චි කරපු library set එක. සාමාන්‍යයෙන් අපි මුලින්ම කෝඩ් එකේ උඩින්ම මේ library ටික include කරගන්න එක තමයි කරන්නේ. මේකෙදි වෙනස් කරන්න ඕනේ දැන් අපි කලින් LCD එක පාවිච්චි කරද්දීට වඩා මෙතන වෙනස් කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔබ්ජෙක්ට් එක හදාගන්න මෙතන. මෙන්න මේ LCD configuration කියන තැන මම කමෙන්ට් එකක් දාලා තියෙන්නේ පහසුවෙන් බලා ගන්න පුළුවන් වෙන්න. liquid crystal _I2C LCD මෙන්න මේක ඇතුළට වරහන ඇතුළේ අපි දාන්න ඕනේ ඉස්සෙල්ලාම I2C address එක. LCD එක I2C address එක. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ address එක අපි ගත්තොත් එහෙම 0x27 මෙන්න මේක තමයි LCD එකට අදාළ I2C address එක. ඔයගොල්ලෝ මේ I2C address එක මේක දාලා වැඩ කරේ නැත්නම් අපි ප්‍රායෝගිකව පාවිච්චි කරද්දී මම මේ කියන්නේ මේකෙදි මේ වැඩ කරේ නැත්නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා Arduino එකට I2C scanner code එකක් අප්ලෝඩ් කරන්න.
මම ඒකත් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන I2C ස්කෑනර් එක ඉස්සෙල්ලා බෝඩ් එකට අප්ලෝඩ් කරලා ඊළඟට එතනින් රීඩ් කරලා දෙනවා I2C ඇඩ්‍රස් එක. බොහෝ වෙලාවට මේ 0x27 කියන එක වැඩ කරනවා. එහෙම නැති වුණොත් ස්කෑනර් එක පාවිච්චි කරන්න. මොකද මට ඒක මෙතෙන්දි සිමියුලේට් කරන්න ගියොත් එහෙම වෙලාව ගත වෙන නිසා මම මේ විදිහට ඇඩ්‍රස් එක මෙතෙන්දි දාගන්න. ඊළඟට මේ ඇඩ්‍රස් එකෙන් පස්සේ 16/2 කියන්නේ ඩිස්ප්ලේ එකයි පාවිච්චි කරන එක. ඒක මෙතෙන්දි 16.2 කියලා ටයිප් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඔබ්ජෙක්ට් එක හදාගන්නේ. මේ LCD කියලාම ගත්තේ. මොකද මේ මම කලින් කෝඩ් එකෙත් LCD කියලා පාවිච්චි කරා ඩිස්ප්ලේ කරද්දී. එතකොට මට මේකේ හැමදේම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. පොඩි දේවල් ටිකක් විතරයි මෙතෙන්දි වෙනස් කරන්න ඕනේ. ඒකයි මම මෙතන LCD කියලාම මේ නම පාවිච්චි කරේ. මේ ඔබ්ජෙක්ට් එක හදද්දී. මේකට තමන් කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් පහසු විදියට මම මෙතෙන්දි මේක පාවිච්චි කරේ. අර කලින් කෝඩ් එක මට එඩිට් කරගන්න ලේසි වෙන්න නිසා. ඊළඟට මෙන්න මේ කෝඩ් එක ඇතුලේ setup function එකේ තියෙන lcd.begin කියන එක අපි වෙනස් කරන්න ඕනේ. මොකද මේ begin කියන එක සාමාන්‍ය normal lcd එකක් පාවිච්චි කරද්දී පටන් ගනිද්දී පාවිච්චි කරන command එකක්. මේක අපි මේ begin කියලා නෙවෙයි මේ I2C වලදී පාවිච්චි කරන්නේ. මේක init කියලා වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර initialize වගේ init. අනිත් එක මෙන්න මේ ඇතුලේ තියෙන 16.2 මෙතෙන්දී අවශ්‍ය නැහැ. හේතුව අපි ඒක කලින් මේ කෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා. මේ ඔබ්ජෙක්ට් එක හදද්දී lcd.init කියන එක පාවිච්චි ගන්න පුළුවන්. අනිත් functions වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ set cursor එක, print එක ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මම මේ කෝඩ් එක වෙනස් කරන්න නැතුවම ඔයගොල්ලෝ කියලා දුන්නේ. එකම වෙනස් වෙන්නේ අර begin කියන එක, init කියන එක විතරයි. මෙතෙන්දී කමෙන්ට් එකක් දාලා සටහන් කරගන්න. මේ විදිහට ඒතර බලා ගන්න ලේසියි. හරි. සිමුලේට් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔව් හරි දැන් ඔයගොල්ලෝ පේනවා කෝඩ් එක වැඩ කරනවා අර විදිහටම කලින් විදිහටම ඩිස්ප්ලේ වුණා. කලින් වීඩියෝ වල පැහැදිලි කරපු විදිහටම. හැබැයි පොඩි වෙනසක් මෙතන තියෙනවා. මට ඒකත් කියලා දෙන්න වුණා. මොකද්ද මෙතන තියෙන වෙනස? වෙනස තමයි අපිට පේනවා LCD එකේ බෑක්ලයිට් එක ඔන් වෙලා නැහැ. අපි බෑක්ලයිට් එක ඔන් කරන්න පාවිච්චි කරන කමාන්ඩ් එක තමයි lcd.backlight. right දැන් මෙන්න මේකෙන් කියන්නේ බෑක්ලයිට් එක ඔන් කරන්න කියන එක. අපිට අවශ්‍ය නම් මේ බෑක්ලයිට් එක බ්ලින්ක් කරන්න පුළුවන්. නැත්නම් සෙටප් එක ඇතුලේ විතරක් ඔන් වෙලා තියලා ඊට පස්සේ සෙටප් එක අයින් වුණාට පස්සේ ඕෆ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ යම් ප්‍රොජෙක්ට් එකකදී අඳුර වැටුණාට පස්සේ විතරක් බෑක්ලයිට් එක ඔන්න වෙන විදිහට හදන්න පුළුවන් නේ. ඒ වගේ ඉතින් ඔයගොල්ලෝ නිර්මාණශීලීව හිතලා ඒ දේවල් කරගන්න. බලමු දැන් බෑක්ලයිට් එක වැඩ කරයිද කියලා. ඔව් දැන් බෑක්ලයිට් එක ඔන්න වුණා අපේ ප්‍රොජෙක්ට් එකේ. සාමාන්‍ය විදිහට වැඩ කරනවා. හරි මෙන්න මේ විදිහට තමයි I2C LCD එකක් පාවිච්චි කරන්න සරලව. ඉතින් ඕගොල්ලෝ පැහැදිලි ඇති මම ලොකු වෙනස්කම් කරේ නැහැ කලින් කෝඩ් එකේ. මෙතන මෙන්න මේ ලයිබ්‍රරිස් දෙක ඉන්ක්ලූඩ් කරගත්තා. ඊට අමතරව මෙන්න මෙතන වෙනස් කරා මේ I2C LCD කියලා මෙන්න මෙතන වෙනස් කරා. ඊළඟට මෙතන lcd.init කියන එක වෙනස් කරා. backlight කියන එක දැම්මා. මෙන්න මේ ටික තමයි ඇත්තටම අර කලින් කෝඩ් එකට සාපේක්ෂව වෙනස් වෙන්නේ. ඉතින් මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා මෙතෙන්දී. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රොජෙක්ට් එකකට ගොඩක් ලේසි මෙන්න මේ I2C LCD එකක් පාවිච්චි කරන එක. මොකද කෝඩ් එකේ ලොකු වෙනසක් නැහැ. ඒ වගේම තමයි අපිට මේ වයර්ස් කොටකුත් නැහැ, පැටලෙන්නෙත් නැහැ. පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් එහෙනම් බලමු තව මේකත් එක්ක මොනවද කොහොමද අපිට වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ සෙට් එකම බලන්න නැත්නම් අද කියපු දේ පැහැදිලි වෙන එකක් නැහැ. මේක නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම බලන්නේ. ඉතින් වීඩියෝ ටික බලන්න, හොඳ නම් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. තව මොනවද ඔයගොල්ලන්ට මේ සම්බන්ධව දැනගන්න ඕන දේවල් මොනවද කියලාත් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඉස්සරහදී ඒ සම්බන්ධව උදව්වක් වෙන වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් වීඩියෝ එක බලුවට ස්තුතියි. නැවතත් ඉක්මනින්ම හමු වෙමු.